අද සෙනසුරාදා දවසේ සුවිශේෂී කටයුත්තකට මේ කඳු මුදුනට ආවේ. ඇත්තටම මේ අවසර අපි මේ හේතු සහිතව මේ වෙසක් පෝය තියෙන වෙසක් සඳ පායන කාලේ කොසොම් උදාවත් එක්ක මේ ලංකාවට මේ සම්බුද්ධ ශාසනය මහා ගුණයෙන් ආලෝකමත් වෙච්ච කාල සීමාවක් මේ සෝභාදහම මේක අපට සාක්ෂි කියනවා. මේ හමන සුළඟ ඒ සඳහා අපිට සාක්ෂි කියනවා. අර සිය ගණන් දාස් ගණන් වැව් අමුණු මේ වටේට තියෙනවා. මේ තමයි ලංකාවේ විශාලම අභය භූමිය. මේ දාගැබ මතට මේ පෙහෙන්නේ දිගම කඳු වැටිය, කහල්ල කඳු වැටිය පිහිටලා තියෙන්නේ ලංකාවේ විශාලම ජනාවාස සහිත අභය භූමිය තමයි කහල්ල පල්ලකැලේ රක්ෂිතය. එතකොට මේ කහල්ල පල්ලකැලේ රක්ෂිතය මැද්දේ මේ කලාවැව ඇසුරු කරගෙන පවතින මේ ඓතිහාසික පිම්බිම උපුල්වෙහෙර රජමහා විහාරය මහා ජාතික සම්පතක්. දුටුගැමුණු මහරජතුමා ඒ වගේම අපේ හෙළ පෙළපතේ හිටපු බල සම්පන්න වූ රජවරු මහා ශක්තියක් මේ භූමියට හදලා දුන්නා නම්, මේ මනුස්ස ලෝකෙට මේ දහම් දිවයිනට හදලා දුන්නා නම්, මේ වගේ සිද්ධාන්ත ඇසුරු කරගෙන මේ මහා විශාල දාගැබ් වහන්සේ නමක්, මේ දාගැබ් වහන්සේ අප්‍රමාණ මිනිසුන්ගේ සිත්වලට කියන්න, මිනිසුන්ට දන්වන්න මෙතන දාගැබක් තියෙන විත්තිය. කවුරුවත් දන්නේ නැහැ මේක වනගතව තියෙන්නේ මහා කන්දක් මුදුනේ, කහල්ල කන්ද මුදුනේ. අපි මෙතන මේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළා. ඒ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ තියෙන ඉහළ ප්‍රමාණයේ හැටියට විශාලමයි. අපි දැන් අද ආවේ අපේ මේ සත්පුරුෂයොත් එක්ක විශාල ධජයක්, එහෙම නැත්නම් අපි අද චීවරයක්, ආර්ය ධජයක් මේ දාගැබ් වහන්සේ ඉහළින් මේ වෙසක් සුළං වලට ගුණයෙන් ලෙලදෙමින් දේවනාග යක්ෂ ගහන්දරුව මනුස්ස සියලු දෙනාට මේ බල සම්පන්න දාගැබේ ගුණය නැවත ප්‍රතිස්ථාපනය කරලා මේ මනුලොව සුවපත් කරන්න පුළුවන් මහා ශක්තියක් හදන අරමුණු ඇති කරගෙන මේ කොඩිය අද අපි දාන්නේ විශේෂ දවසක්. මේ අපට පේනමානේ ඔය කලාවැව රක්ෂිතය ඉහළින් කියනවා අපේ කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ සදහම් නිකේතනය, උන්වහන්සේගේ බෞද්ධ මධ්‍යස්ථානය. උන්වහන්සේගේ බෞද්ධ මධ්‍යස්ථානයට අපේ ජනාධිපතිතුමා මේ ලක් දෙරණ නායකයා, භූමියේ නායකයා එනවා මේ 30 වෙනිදා. ඒ අවස්ථාවට මේ දාගැබ ඒ සිරිනන්ද හාමුදුරුවන්ගේ පන්සලට ධාතු මන්දිරය ඒ තියෙන ස්ථානයට පේනවා. එතුමාට එතන ඉඳලා දර්ශනය කරන්න පුළුවන්. අර තියෙන්නේ අපේ ලංකාවේ විශාලම අභය භූමිය මැද්දේ දිගම කඳු වැටිය මුදුනේ පිහිටලා තියෙන මේ විශාල දාගැබ. අපිට එතන ඉඳලම කිලෝමීටර් 12ක් විතර වගේ එතනට තියෙන්නේ. අපිට පෙන්වන්න පුළුවන් එතුමාට. එතකොට සත්පුරුෂයෝ ගොඩාක් අයට මේ පණිවිඩයයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ දාගැබ ඉහළට නැගලා මේ කොඩිය ප්‍රදර්ශනය කරන්න හදන්නේ මේ දාගැබ් වහන්සේගේ ඉහළින්. ඒ සඳහා මේ සුළඟ මහා බාධාවක්. අපිට ඒව බාධා නෙමෙයි. අපි මේ දාගැබ හදන්න ජීවිතයම පූජා කරලා ඉන්න අය මොන විදිහේ ප්‍රශ්න ගැටුම් ආවත් අපි ඒවට මුහුණ දෙනවා කියන තැන ඉඳගෙනයි අපි මේ සියලු කාර්ය සිද්ධ කරන්නේ. ඔබට පේන්නේ සිරිනන්ද හාමුදුරුවන්ගේ එතන ධර්ම මධ්‍යස්ථානය. එතකොට මේ තියෙන්නේ ඔබට දැන් මේ කැමරා ඇහැ තියෙන්නේ පිදුරංගල ඒ බල සම්පන්න කඳු වැටිය. එතනින් මෙහාට ඔබට තියෙනවා තව පුංචි දුරකින් ඊළඟ කඳු වැටියත් එක්ක සීගිරි පර්වතය. ඊට මෙහා පැත්තේ ගොඩක් මෙහයින් අර පේන්නේ රෝසතිරිවාන කඳු වැටිය. මෙතනින් මෙහෙම ගත්තාම මාතලේ දිසාවට මේ තියෙන්නේ ඩග්ලස් කඳු වැටි. ඒ අදාළ මහා කඳු වලල්ල මේ වටේට ලස්සනට දර්ශනීය වෙන මහා පුණ්‍ය භූමියක්. දොළු කන්ද, නිකවෑ කන්ද, එතකොට සාලි අශෝකමාරා හිටපු ගල්කිරියා කන්ද, එතකොට රැස් වෙහෙරුව කන්ද, මේ සියලු භූමි මේ තැනට දිස් වෙනවා. මේ තමයි මේ ධර්මදීපේ සුවපත් කරන මහා
බල සම්පන්න ශක්තියක් දේවනාග යක්ෂ ගාන්ධර්වයන් වහන්සේලාගෙන් මනුෂ්‍ය ලෝකෙට ලැබුණු ආනුභාව සම්පන්න ස්මාරකයක් මේ කහළු කඳු මුදුනේ පිහිටි මේ උතුම් දාගැබ් වහන්සේ ගොඩනගන එක තමයි සිහිනය. ඒ සඳහා සත්පුරුෂ සිත් ඇති මිනිස්සු ඇදේවා. මේ වැව්වලට වතුර පිරුණේ මේ අහස් වැසි වැටුනේ මේ බල සම්පන්න දාගැබ් වහන්සේලාගේ ශක්තිය නිසා, තුනුරුවනේ අනන්ත ගුණය නිසා මේ උතුම් ශක්තිය ආරක්ෂා කරන්න සියලු දෙනා සත්පුරුෂයෝ පින් ඇති මිනිස්සු මේ සඳහා යොමු වේවා කියන ආරාධනාව සත්පුරුෂ හැමෝටම සිදු කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි මේ දජය මේ වලා පන්ති වලට පේන්න මේ ඉහළ අහසට බල සම්පන්න දිව්‍ය තලවලට පේන්න සත්පුරුෂයන්ගේ net වලට මනුස්ස ලෝකෙහි පේන්න මේ කොඩිය මෙතෙන්ට දානවා. සියලු දේවතාවුන් වහන්සේලාගෙන් මේ සඳහා අවසර ලැබේවා. මේ දාගැබ් වහන්සේ මුදුනට ආවහම අපට පාපයක් සිද්ධ වුණා නම් ඒ සියල්ලට සමාව ලැබිලා තුනුරුවනේ ගුණයම මහා ශක්තියකින් මේ ධර්මද්වීපය තුල පුරා පැතිර මේ ධර්මද්වීපය ආරක්ෂා වෙත්වා. මේ ධර්මද්වීපයේ වැසියෝ ආරක්ෂා වෙත්වා. සෝභාදහම ආරක්ෂා වෙත්වා. සෑම සිත් තුල ගුණයම පැතිරේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබට යහපත් වූ ජීවිතයක් ලබන්න මේ උතුම් ආනුභාව සම්පන්න කුපිර මහා දාගැබ් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.